වර්ගයේ මිසයිල් වලට වඩා මාරාත්මක සහ නිවැරදි බවයි. එමෙන්ම ඉරානයේ තම නවතම ප්‍රහාරවලදී එමත් සහ පරෝක්ෂ හරිත මිසයිල් බව විදේශ මාධ්‍යවල මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන්හි පැවැත්ම පිටුරන් දෙකක් සිදුවිය බවද මෑතකාලීන සැල්වෝ මිසයිල් වලින් බහුතරයක් පොකුරු බෝම්බ රැගෙන ගිය බවත් ඒවා ටෙල් අවීව් ප්‍රදේශයේ විවිධ ස්ථාන 11ක් පුරා සුන්බුන් විසිරී ගිය බවත් ඊශ්‍රායල හමුදා නිලධාරීන් තහවුරු කළා. මාසයක් පුරා පැවති යුද්ධයේ බටහිර ආසියාව පුරා පැතිර ගොස් ඇති අතර දහස් ගණනක් මිය ගොස් බල ශක්ති සැපයුම් කඩාකප්පල් වී ගෝලීය ආර්ථිකය අස්ථාවර තත්වයකට ඇද දමා තිබෙනවා. දෙපාර්ශ්වයේම ප්‍රහාර ලිහිල්වීමේ කිසිදු සලකුණක් නොපෙන්වන අතර පුළුල් යන ඔපරේෂන් ට්‍රූ කොමිසි නවතම අතිරට ඊශ්‍රායලයේ පුරා විධාන මධ්‍යස්ථාන සංවේදන ජාල සහ ගුවන් ආරක්ෂක පද්ධති ඉලක්ක කරගත් ඉරාන බහු මිසයිල් ප්‍රහාර ඇතුළත් වී තිබෙනවා. විදේශ මාධ්‍ය සඳහන් කළ